අද මුරුංගා දාලා අපි රසම රසට පරිප්පුත් එක්ක කරියක් හදන්න හදන්නේ. මේක මට ආච්චි කියා දීපු රෙසිපියක්. එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යන්කෝ. මෙන්න මේ වගේ මම මුරුංගා ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. මේ දවස්වල ටිකක් යහමට මුරුංගා තියෙන කාලේ. මගේ යාළුවන්ටත් පුළුවන් ඉතින් මුරුංගා ටිකක් හම්බ වෙච්ච වෙලාවට මේ කරිය හදන්න. මං ඉතින් ඔන්න මුරුංගා ටික සුද්ධ කරගෙන හොඳට සෝදලා මෙන්න මේ වගේ ගත්තා. මම පැති ටික පලා ගත්තා. මොකද එතකොට හරි ලේසි. අර පණුවෙම ඉන්නව නම් පේනවනේ. ඊට පස්සේ පරිප්පු එකතු කරගත්තා. පරිප්පු ග්‍රෑම් 100ක් විතර මම එකතු කරගත්තා. රතු ලූණු. ඊට පස්සේ කරපිංචා අමු මිරිස් දාගෙන දැන් ඔන්න මිරිස් කුඩු දා ගන්න වෙලාව. ඊට පස්සේ 3-5 කුඩු. ඊට පස්සේ කහ කුඩු. ඊට පස්සේ ඉතින් රස පමණට ලුණු එකතු කරගන්නයි තියෙන්නේ. මම පළවෙනි දෙවනි කිරි එකට එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. අතින් චුට්ටක් කවලම් කරලා අත සෝදන් ඉන්නේ. දරලිප පත්තු කරගෙන ඕන් අපේ කරිය තියාගත්තා. ඔයාලා දන්නවනේ බොරු මවාපෑම් නෑ මගේ ඇත්ත ජීවිතේ කියලා. මං ඉතින් උයන්නේ දරලිපේනේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපේ රසම රස මුරුංගා කරිය විනාඩි 20ක් මං සාමාන්‍ය ගින්දරේ උයා ගත්තේ. ඕන් තියෙනවා අපේ රසම රස මුරුංගා පරිප්පු කරිය. මේක ඉතින් රසම රසයි. අනිවාර්යෙන් ඔයාලා හදන්නම ඕනේ. මගේ මැටි පිඟාන අරගෙන මං ඒකට බත් එකතු කර ගන්නවා. මං ඉතින් උදේ තමයි දවල්ටත් එක්ක බත් උයන්නේ. ඒකයි ඉතින් ඔය කැට කැට වගේ තියෙන්නේ පේනවනේ. ඉතින් ඔන්න ඔය විදිහට බත් ටිකක් එකතු කරගෙන ඔන්න මුරුංගා පරිප්පු කරියත් එකතු කරගත්තා. මේක හරිම රසයි. තනියට ඉතින් මම මෙන්න මේ වගේ බිත්තරයක් තෙම්පරාදු කරගත්ත ඔම්ලට් එක. ඊට පස්සේ පපඩම් කෑලි දෙක තුනක් තිබුණා. ඒකත් බැදගත්තා. දැන් ඉතින් හොඳම හරිය. මෙන්න මේ විදිහට අනාගෙන කන්න තමයි තියෙන්නේ. අපි මුරුංගා පරිප්පු කරියක් දාගෙන ඔම්ලට් කෑල්ලකුත් දාගෙන පපඩම් කෑල්ලකුත් දාගෙන ඕන් කාලා බලන්නයි ලෑස්තිය. බලමුකෝ හොඳට රස විඳලා මං කියන්නම්කෝ කොහොමද කියලා. ඔන්න ඉතින් හරිම රසයි. මේක මන්නම් කලිනුත් කාලා තියෙනවනේ. ඔයාලත් හදන්න.